ආදරෙන් පිළිගන්නවා මගේ නාලිකාවට ඔයාලා හැමෝම අදත් ඔන්න ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට ස්තුති කරන්න කැමතියි. මොකද මම පෙරේද අප්ලෝඩ් කරපු වීඩියෝ එකට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම මට අලුත් යාළුවෝ ගොඩක් එකතු වුණා. ගොඩක් අය මගේ අනිත් වීඩියෝස්ත් බලලා තිබුණා. ඉතින් මට ඒකෙන් ලොකු උනන්දුවක් ආවා තව වීඩියෝ කරන්න. ඉතින් ඒකට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් එදා වීඩියෝ එකේ මම කියපු වෙල්වෙට් බොඩි ලෝෂන් එක ගැන තමයි අද අවුරුදු 5ක අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මම මේ ටිකක් කියන්න කැමතියි. මේක අවුරුදු 5ක මගේ අත්දැකීම විතරයි. සමහරක් කෙනෙක්ට මේකෙන් ප්‍රතිඵල නොලැබිලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරක් කෙනෙක්ට මට වගේ ප්‍රතිඵල ලැබිලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් ඔයාලටත් මොන හරි මේ සම්බන්ධ මේ බොඩි ලෝෂන් එක ගැන එක්ස්පීරියන්ස් තියෙනවා නම් තව කෙනෙක්ට දැනගන්න යටින් කමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඒත් ඉල්ලනවා. මම මේ බොඩි ලෝෂන් එක අවුරුදු 5ක් තිස්සේ මගේ මූණටයි ඇඟටයි දෙකටම පාවිච්චි කරනවා. මම මූණට පාවිච්චි කරන හේතුව තමයි මගේ මූණට ෆේස් ක්‍රීම් ගාපුවම ඉක්මනටම දදෙනවා. හැබැයි මගේ මේ බොඩි ලෝෂන් එක මගේ මූණේ ගාපු දවසේ ඉඳන් එහෙම මුකුත්ම ප්‍රශ්න නැහැ. අද වෙනකම් මගේ මූණ ලස්සනට ග්ලෝ එකකට තියෙනවා. ඒකට හේතුව තමයි මේ පර්ෆෙක්ට් බොඩි ලෝෂන් එක. ඉතින් මේකේ ශියා බටර් සෆ්‍රන් ඇඩ් වෙලා තියෙනවා. ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක දිහා බැලුවත් ඉතින් ඒක පේනවා හොඳටම ටිකක් බැලුවොත්. ඒ වගේම තමයි මේකේ UV ප්‍රොටෙක්ෂන් එකක් වගේම ලයිට්නින් ටෙක්නොලොජි එකක් තියෙනවා. ඔන්න ඔය ලයිට්නින් ටෙක්නොලොජි එකකින් හින්දා තමයි ස්කින් එක කලර් අප් වෙන්නේ. ඒ කියන්නේ ලොකු කලර් අප් වීමක් නෙමෙයි, ෂේඩ් දෙක තුනක් වගේ සාමාන්‍යයෙන් කලර් අප් වෙනවා. මොකද මමත් ඒ රිසල්ට් එක දැක්කා. ඒ වගේම මේකේ සුවඳ සෑහෙන ෂෝක් සුවඳක් තියෙන්නේ. මේ මල් සුවඳක් වගේම තමයි. අර අමාරු සුවඳක් එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන්නේ මේ බොටල් එකේම තියෙනා වගේ කහපාට ටෙක්ස්චර් එකකින් එන ක්‍රීම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක සෑහෙන හොඳයි කලර් අප් වෙන්නේ. ඒ වගේම මොයිස්චරයිසර් එකත් හොඳටම ලැබෙනවා. ඉක්මනටම හැමට ඇබ්සෝබ් වෙනවා මේක. සති 2-3ක් විතර යද්දි තමයි අපේ අම්මී මගේ යාළුවෙක් කිව්වේ ටිකක් අර කලර් අප් වෙලා තියෙනවා කියලා. ඒ වගේම විශේෂම දේ තමයි බොඩි ලෝෂන් එක නවත්තවුවොත් මේක සති 3ක විතර ග්ලෝ එකක් තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එකේ මේන ඇවකාඩෝ බොඩි ලෝෂන් එකත් මම පාවිච්චි කරලා තිනවා. ප්‍රයිස් නම් ඒ වගේම තමයි. කලර් අප් වීමක් වෙන්නේ නැති වුණාට මේකෙන් සෑහෙනද මොයිස්චරයිසර් එකක් නම් ලැබෙනවා. ඒ වගේම සුවඳත් සෑහෙන ෂෝක් සුවඳක් තියෙන අර වගේම මොයිස්චරයිසින් පාර්ට් එකට නම් මේ බොඩි ලෝෂන් එක ග්ලෝ පර්ෆෙක්ට් එකට වඩා නම් බෙස්ට්. ඔයාලට ගොඩාක් මොයිස්චරයිසර් එක ඕන නම් මේකට ග්ලිසරින් බින්දුවක් විතර ඇඩ් කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ බොඩි ලෝෂන් එකත් මාර්ම බෙස්ට් මොයිස්චරයිසින් වලට. හැබැයි කලර් අප් වීමක් ග්ලෝ අප් වීමක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මොයිස්චරයිසින් නම් ඕනේ මේ පර්ෆෙක්ට් බොඩි ලෝෂන් එකට වඩා මේ අවකාඩෝ බොඩි ලෝෂන් එක බෙස්ට්. ඉතින් මේකේන මේ බොඩි ලෝෂන් එකත් මම පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් ඇත්තටම මට නම් මොයිස්චරයිසර් එකක් දැනෙන්නෙත් නැහැ, ග්ලෝ අප් වීමක් දැනෙන්නෙත් නැහැ. දැන් ඇප්ලයි කරොත් තව පැය 2-3කින් ආයෙ ඇප්ලයි කරන්න වෙනවා. මේකෙන් හිම ලොකු මොයිස්චරයිසර් එකක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි කලින් සඳහන් කරපු බොඩි ලෝෂන් දෙකට වඩා මේකේ සුවඳ නම් මාරයි. ඉතින් ඔයාලට සුවඳ ඕන නම් මෙයාට මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ Nature Secret Cleanser එකෙන් හොඳට මූණ ක්ලෙන්ස් කරලා ඊට පස්සේ ice cube treatment එක කරලා Vivea serum එක apply කරලා ටික වෙලාවකින් මේ බොඩි ලෝෂන් එක apply කරනවා. ඒ වගේම තමයි මම මේක Vivea කියන vitamin C range එකේ face wash එක නෙමෙයි අනිත් range එකේ එන face wash එකයි මේ බොඩි ලෝෂන් එකත් එකවර මම මූණට apply කරලා තියෙනවා. අවුරුදු 16 දී විතර ඒකෙනුත් මට හොඳ glow එකක් ආවා. ඉතින් ඒ විදිහට කවුරු හරි කැමතියන් try කරලා බලන්න පුළුවන්. ඒ වගේම මම මේ අවුරුදු 2කට කලින් මම මේ ස්කින් කෙයාර් රූටින් එක කරා. ඒකෙමුත් මට හොඳ රිසල්ට් එක ලැබුණා. මූණ හොඳට ක්ලෙන්ස් කරලා Nature Secret එකේ cucumber face wash එකෙන් ඊට පස්සේ හොඳට මූණ ස්ටීම් කරලා හවසට තල් ගාලා උදේට මේ බොඩි ලෝෂන් එක මූණට ඇප්ලයි කරා. ඉතින් මට ඒකනොත් හොඳ රිසල්ට් එකක් ආවා. ඉතින් මේක එන්නේ ස්කින් ටයිප් එකක් මුකුත් එහෙම නැහැ. ඕල් ස්කින් ටයිප් ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. ලොකු බොටල් එක අපිට මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට නම් ඉතින් එක්කෙනෙක් පාවිච්චි කරනවා නම් මාස 3-4ක් පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේකට වැඩි මොයිස්චරයිසර් එකක් ඕන නම් ග්ලිසරින් බින්දුවක් හරි පෙට්‍රෝලියම් ජෙලි ටිකක් හරි එකතු කරලා ගන්න. ඒ මොයිස්චරයිසර් එක සෑහෙන වෙලාවක් තියෙනවා. ඒක ටිකක් ඇඟට දැනෙනවා. ඉතින් මේව තමයි මගේ එක්ස්පීරියන්ස් මේ අවුරුදු 5ටම. ඉතින් මේක මම අවංකවමයි කිව්වේ. ඉතින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. thank you වීඩියෝ එක බලුවට.